අයිබෝන් දැන් අද මුළු ලෝකයේම ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේ මේ ඉරානයට ඇමරිකාවත් ඉස්රායලත් එකතු වෙලා කරන ආක්‍රමණය මේ යුද්ධය. ඒක ගැන තමයි අපි දැන් තොරතුරු ලෝකේ පුරාට කොයිලකට ඒකවත් අම්පේකට එන ප්‍රවෘත්තිය තමයි මේ ඉරානයට එරෙහි යුද්ධය. දැන් මේ යුද්ධය කලේ ඇයි? ඉස්ලාම කල්පනා කරන්නේ ඇයි මේ ඉරානයට ප්‍රහාර එල්ල කළේ ඇමරිකාවත් ඊශ්‍රායලත් දෙකම එකතු වෙලා. දැන් මේකට හේතුව ඒගොල්ලෝ එක ඒවා කියන්නේ. දැන් මම පෙන්නන්නම් දැන් මම මේ තොරතුරු ලබා ගන්නේ බටහිර මාධ්‍ය වලින්ම කියන ඒවාත් අපි සමබර වෙන්න ඕනේ. මම BBC, CNN, Al Jazeera ඒ වගේම මේ අපිට සාමාන්‍ය ප්‍රවෘත්ති ලැබෙන්නේ කොහොමද බටහිරනේ Fox News වගේම ඔය පත්ගත Wall Street Journal, Washington Post වගේ සියලු බටහිරට පක්ෂපාතීව විදිහට තමයි ප්‍රවෘත්ති වාර්තා කරන්නේ. ඒකට බාතුම බොරු කියන්නේ. මේ අද කියන අන්තර්ජාල පහසුකම් නිසා අද ඒක සම්පූර්ණයෙන් ඒගොල්ලන්ට ආවරණය කරන්න බෑ මේගොල්ලන්ගේ පොදු හරියට බෑ. ඒ මොකද තව දැන් අරාබි රටවල් වලින් තුර්කියෙන් ඒ වගේ රටවල් වලින් දැන් තියෙනවා young Turks කියලා. ඒ තුර්කියේ ඉඳලා එන අපිට තියෙනවා නෙදර්ලන්තේ යුනිවර්සිටි ස්ටඩි විදිහට මොයිකුත් මේ විශාරද ලෝක දේශපාලනය සහ අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ විශාරද ඒගොල්ලෝ විශ්වවිද්‍යාලවල ඉන්න ප්‍රවීණ මහාචාර්යවරුන් සම්බන්ධයි. දැන් උදාහරණයක් ජෙෆ්රි සැක්ස් ගත්තොත් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්යවරුන් එක්සත් ජාතීන් සම්විධානයේ ලේකම් මගේ ලේකම්වරු කීප දෙනෙක් දැන් ඉන්න ලේකම්වරයාගේ බබා ධනනීය සංවර්ධනය සම්බන්ධ උපදේශකයෙක්. මට ලෝක ආසේබේ සම්බන්ධතා කරන හොඳ ගැඹුරු අවබෝධයක්. ඒ වගේම ජෝන් නියෂයින් එතුමාත් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ දේශපාලන දර්ශනයේ කියන මහාචාර්යතුමා. දැන් ඒ වැනි විද්වතුන් රාශියක් තව වෙන ප්‍රොෆෙසර් ජියන් කියලා චීන මහාචාර්යවරයෙක් එතුමාත් මේ දේශපාලනයේ අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ ප්‍රවීණ. මේ වගේ අයගේ වාර්තා අපිට මේ අන්තර්ජාලයෙන් ලබා ගන්න පුළුවන්. ඒ නිසා අපිට මේ යුද්ධය පිළිබඳ ස්තුලිත ඉදා බලන්න පුළුවන් තත්ත්වයක් මේ ට්‍රම්ප් මේ යුද්ධය කරන්න පටන් ගත්තා. ඉතින් මම කියමින් හිටියේ දැන් ට්‍රම්ප් කියන කතාව බලමු. ඇයි මේ ඉරානයට ප්‍රහාර එල්ල කළේ? දැන් ට්‍රම්ප් කියනවා කතනක කියනවා එයා එකක් කියන්නේ. කතනක කියලා තියෙනවා මේක තමයි අවසාන හොඳම අවස්ථාව මේ දුෂ්ට ඉරාන බලාධිකාරිය. මේ නායකයා කියන ප්‍රධාන නායකයා වන අල් ඛමේනි ප්‍රධාන ඉරාන රෙජිමය ඉරාන ආණ්ඩුව පෙරලා දෙන්නට තියෙන හොඳම සහ අවසාන අවස්ථාව නිසා. එයාම ඊළඟට කියනවා මට ඇති වුණා හැඟීමක් දැන් ඉංග්‍රීසියෙන් මේක තර දෙල කියන පළවෙනි එක කියලා තියෙන the last best chance to topple the Iranian regime. නෑ පළවෙනි. දෙවෙනි එකට යා කියනවා I had a feeling that Iran will attack us. යට හැඟීමක් ආවලු ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කරයි කියලා ඇමරිකානු හමුදාවට. ඒ කියන්නේ කොහෙද ඇමරිකාවටමද ඇමරිකාවට ගහන්න තරම් මිසයිල් ඒගොල්ලෝ ගන්න. ඒ කියන්නේ ඇමරිකානු කඳවුරු වලට. මගේ යට ෆීලිං එකක් ඇවිල්ලා තියෙනවා. දැන් බලන්නකො මේ රටක ජනාධිපතිවරයෙක් කියනවා ඉස්රේල් රටක නෙමෙයි ලෝකේ බලවත්ම රටක ජනාධිපතිවරයෙක් කියනවා එයාට හැඟීමක් වෙනවා අපරාධ ඉරානයේ නායකයා ප්‍රහාර කළා. ඒක නිසා එයා ඉස්සරහට ගහනවා. ඒතර මෙහෙම වුණොත් රුසියාවට චීනට හිතන්න පුළුවන් දැන් මට චීනට තායිවානෙන් ප්‍රහාර කෙල්ලෙලා තායිවානට ගහන්න පුළුවන් නේ නේද? ඒතර එහෙම හිතලා ගහන්න පුළුවන්. දැන් අපි දන්නවා යුක්‍රේනයේ යුද්ධේ වුණත් මේ පුටින් එකපාර ෆීලිං එකක් ආවේ නෑ යුක්‍රේනයේ තමන්ට ගහයි කියලා. ඊට කලින් ජාත්‍යන්තර මේ 2014 එහෙම මයිදාන් වල ජාත්‍යන්තර සම්මුතිය නැති වෙලා මේ ඇතිවෙච්ච දේවල් රටවල් දෙක අතර ගැටලුව මේ නේටෝ ප්‍රසාරණය නේටෝ එක ඇවිල්ලා රුසියාවේ දොරකරට මේනවා. ඒක කලින් එකල වෙච්ච කාරණාවක් මේ නේටෝ ප්‍රසාරණය වෙන්නේ නැහැ කියලා රුසියාවේ මයින් වලට ඒව උල්ලංඝනය කිරීම සයිත්‍රික තත්ත්වයක් ඒව සමනය කරගන්න යම් සම්මුතියකට එළඹිලා තිබුණා.
ඒ සම්මුතිය කඩපු නිසා තමයි රුසියාවට සිද්ධ වුනේ ප්‍රහාරය ලබන්න. ඉතින් ඒව දැන් මෙතන එහෙම නෙවෙයි මේ ජනාධිපති ට්‍රම්ප් ඇති වෙන හැඟීමක් ඉරානයේ ඇමරිකානු හමුදා සේනාංග වලට ප්‍රහාරය ලැබෙයි. මේ ඒකම පේනවනේ මේ මේක තත්ත්වය. හරි. දැන් මම කාරණා දෙකක් කියනවා. තව එකක් තියෙනවා ට්‍රම්ප්ගේ ට්‍රම්ප් ජනාධිපතිතුමා සහ උපජනාධිපති වැන්ස් දෙන්න එකතු වෙලා කියන කතාවක් කියනවා. ඒ තමයි ඉංග්‍රීසියෙන් මම කියන්නේ ඒකේ තියෙනවා because to stop Iran from producing a nuclear weapon and change the mindset of the Iranian regime. ඒ දෙන්න කියනවා දෙන්න ජනාධිපති හා උපජනාධිපති එකතු වෙලා කියනවා ඒකාබද්ධ ප්‍රකාශයක් කරලා කියනවා ඉරානය න්‍යෂ්ටික ආයුධයක් හදයි. මේ හදයින්ද තියෙන ඉඩකඩ වැඩි නිසා ඒගොල්ලෝ දැන් දන්නා මේ යුද්ධේ මේක පටන් ගන්නකොට ඉරාන නියෝජිතව අතර ඉරාන විදේශ ඇමතිතුමා සහභාගී වුණා අබ්බාස් ආරච්චි. ඒ සහ මේ ඇමරිකාවේ මේ විස්කෝප් කුෂ්නර් ඒ වගේ අය ඒගොල්ලන්ගේ නියෝජිතව පත් කරලා තිබුණානේ. ඒගොල්ලෝ අතර සාකච්ඡා ඒ වගේ මේ නියෝජිතව කිව්වා මේ විස්කෝප් කිව්වා කෙලින්ම මේ සාකච්ඡාව බොහොම හොඳට යනවා. හොඳ මේ ප්‍රෝග්‍රස් එකක් සංවර්ධනයක් එක තියෙනවා. මේ කියලා එහෙම කියද්දිනේ මේ අනිත් එක දැන් මීට වසර කිහිපයකට කලින් ඔබාමාගේ කාලේ බැරක් ඔබාමා ජනාධිපතිව ඉන්න කාලේ මේ ඉරානයත් එක්ක යම් දුරුසුමකට ආවා. ඒකට සහභාගී වුණ රටවල් 6ක්. ඉරානය, ඇමරිකාව, රුසියාව, චීනය, මේ ප්‍රංශය, ජර්මනි ඔය විදිහට රටවල් රාශියක් එකතු වෙලා එක පොදු මේ සම්මුතියකට ආවා. ඉරානය කිව්වා අපි පරමාණු බෝම්බයක් නිෂ්පාදනය කිරීම සඳහා වන මට්ටමට යුරේනියම් බලගන්වන්නේ නැහැ. එන්රිච්මන්ට් ඔෆ් යුරේනියම්. ඒක බලගන්නන්න ඕනේ 90ක් දක්වා බලගන්න. පිළිසුදු කරා. නමුත් මේ සාමකාමී කියන්නේ විදුලිය ජනනය කිරීම සහ මේ සෞඛ්‍ය හේතුන් ඒවට අවශ්‍ය කරන විකිරණ ලබා ගන්න ඒ ලබා ගැනීම සඳහා මේ යුරේනියම් පාවිච්චි බලගන්න පුළුවන් 17ක් වගේ 20 අඩු ගන්න. ඒ එකඟතාවයට ආවා. ඒ විතර නෙමෙයි සියලුම ඉරානයේ පිහිටා ඇති න්‍යෂ්ටික බලාගාර පරීක්ෂණාගාර අධීක්ෂණය කිරීමට කියනවා එක්සත් ජාතීන්ට සම්බන්ධ මේ පරමාණු බල අධිකාරිය. ඒ පරමාණු බල අධිකාරියට ඉඩ දුන්නා. ඒ අධිකාරියේ නිලධාරීන් ඉරානයට ඇවිල්ලා ඒ කඳවුරු න්‍යෂ්ටික කඳවුරු නිරීක්ෂණය කළා. ඒකට ඒ සම්මුතිය තිබුණා. ඒකට ඒ විතරක් නෙමෙයි මේගොල්ලෝ මේ පස්සේ කාලෙක ඔක්කුණා මේ ඒ පරමාණු ජාත්‍යන්තර පරමාණු බලාධිකාරියේ ඉන්න සමහර එතනට CIA කාර්යය දාලා තියෙනවා. එමුනේ ඒකට උත්තුකාරය දානවා. මොසාඩ් CIA උත්තුකාරය දාලා තියෙනවා කියන්නේ. ත්‍යාග්නි වෙන්න පුළුවන්. ඒගොල්ලෝ වැඩ කර සේවය කරන්න ඉන්නවා. ඒ අය දීලා තියෙනවා මේ හරියටම තොරතුරු මේ කියලා තැන් ගැන. දැන් ගාමතු සිම් උපකරණ දිනවා මේ අපි වීඩියෝ කරලා. ඒවා ඒක තමයි එකපාර අර ගිය අවුරුද්දේ දවස් 12 යුද්ධෙදී හරියටම ටාගට් කරලා ඒ විද්‍යාඥයෝ කීප දෙනෙක්ම මැරුවා. ප්‍රධානම ඉංජිනේරු ඒ සාකච්ඡාවලට සහභාගී වෙච්ච ප්‍රධානම න්‍යෂ්ටික ඉංජිනේරු ඉරාන ඉංජිනේරුවම ඝාතනය කළා. ඒ තොරතුරු ඇතුළෙන්ම ගියේ. ඒක නිසා තමයි ඉරානය ඊට පස්සේ ඒ ප්‍රහාරයෙන් පස්සේ තහනම් කළා න්‍යෂ්ටික බලාධිකාරී සභාපති ඇතුළේ කණ්ඩායම ඉරානට ඊට පස්සේ එන්න දෙන්නේ නැහැ කියලා පස්පාන. ඇත්තනේ. මංකවම ඒ විශ්ව ප්‍රකාර සම්මුතියේ ප්‍රකාර ඉඩ දුන්නම ඒ තොරතුරු දීලා රහස්‍ය තොරතුරු ලබා දෙනවා ඇමරිකාවට ඊශ්‍රායලටයි ප්‍රහාර වෙනවා. ඒතර මේගොල්ලෝ මහා ලොකුවට කියනවා අපි කොච්චර දිනුද අපි එල්ල කරනවා හරියට නෙමෙයි. මේ ඔත්තු ලබා දුන්නායින් පස්සේ මේ සම්පූර්ණ සම්මුතිය උල්ලංඝනය කරලා කාටද දෙන්නේ? ඉතින් ඔන්නෝම තමයි වැඩුනේ. ඒ සම්මුතිය ඉරානයේ ඉල්වන ඉරානට තාංචි මේ අවුරුදු ගානක් තිස්සේ තාංචි කරනවා තියෙනවා. ඉරානයේ තෙල් ටිකවත් ඉක්ුණ ගන්න බෑ. ඇත්තටම ඉරානට බෑ. දැන් අපිට බොහෝ විට ගැලපෙන්නේ අපේ රිෆයිනරි එක ඇවිල්ලා ඉරානයෙන් ලැබිච්ච ඉරානයෙන් නිෂ්පාදිත රිෆයිනරි එකක් සපෝස් ගන්න තියෙන්නේ. ඒකට වඩා හදලා තියෙන්නේ ඒ ඉරානයේ තෙල් වල. මොකද තෙල් වර්ග තියෙනවලු කොහොම ඝනකම උක්කු වැඩි තෙල් සහ උක්කු අඩු තෙල්. දැන් අපිට එන්නේ මේ ඉරානයේ මේ පැත්තෙන් එන තෙල් ඇවිල්ලා බොහොම උක්කු අඩු. අර මිනිසුලාවේ තියෙන තාර වගේ බොහොම උක්කු වැඩි. ඒක වෙනවා බොහොම මේ ඝනකම වැඩි සහ බොහොම සොෆ්ට් එක. soft oil and hard oil මේක වර්ගීකරණය. එතන අපි අපේ රිෆයිනරි එක හදලා තියෙන්නේ soft oil. දැන් අපිට ඉරානයේ බොරතෙල් එන්නේ නැහැ. ගන්න බෑ. තමන් කරලා තියෙන්නේ. ආවොත් මේ නැවුම අතරකට ගන්න ඇමරිකා.
එතකොට ඒක නිසා අපි දැන් කරන්නේ අර රිෆයින් කරපු තෙල් අර ගන්න වැඩි ගන්න. ඔය ඕමාන නම් මේ වලින් අපි බෝවිට අරගන්නේ රිෆයින් කරලා. ඒ කියන්නේ ඒ විදිහට පිළිසිදු කරපු තෙල්. පොරතෙල් නෙමෙයි. ඒතර වැඩි වියදමක් අපිට දාගන්න වෙලා. අපේ රටවල ලොකු බරක් නේ. එතකොට මේ විදිහට තමයි මේ ඊරානයේ කිව්වා අපේ දැන් තහංචි යම් ප්‍රමාණයක් ඉවත් කළා. සෑහෙන තහංචි ප්‍රමාණයක් ඉවත් කළා. ඖෂධ ගෙන්නන්න, උපකරණ ගෙන්නන්න. හැබැයි එහෙම කරපු ගතියෙද්දී යම් කිසි ස්ථාවරයකට ඇවිල්ලා තියෙද්දී බලයට පත් වුණා ඊළඟට ඩොනල්ඩ් ට්‍රම්ප්. ඒ පළවෙනි දුර කාලයේදී දැන් පළවෙනි දුර කාලයේදීම ට්‍රම්ප් ඒකපාක්ෂික එන යුනිලැටරල් ඒකපාර්ශ්විකව මේ කිසිමින් අයින් වුණා ඉවර දැන් කපලා දැන් හරි ලොකු පංකමක් කළා වගේ ලොකුට පෙන්වනවා යාගේ ආස්තන ගන්නවනේ ආස්තන ගහලා පෙන්වනවා මම කිසිමින් ඉවර දැන් එතකොට ඉරානයේ වෙන මොනව කරන්නද ඉරානයේ දැන් දැනගත්තා මේ එන කොට හොඳ නැති බව එහෙනම් ඉරානයේ තමුන්ගේ මේ යුරේනියම් ඒක එන්රිච් කරගෙන ගියා දැන් දෙවෙනි ඔබ දිගින් දිගට මේක ආයේ නැවත බයිඩන් බලයට එනවා බයිඩන් බලයට ඇවිල්ලා ඒක මුක් කරන්නේ ඒක නිසා මේ ඉරානයත් ආරක්ෂිත ඉරානයේ සම්පූර්ණ අයිතිය තියෙනවා න්‍යෂ්ටික ආයුධයක් හදන්න ඕනකට තියෙනවා දැන් න්‍යෂ්ටික ආයුධ තියෙන කාටද ඇමරිකාවට රුසියාවට චීනයට ප්‍රංශයට බ්‍රිතාන්‍යයට ඒගොල්ලන්ට පරමාණු බෝම්බ තියෙනවා හදන්න ඒ වගේම ඊට අමතරව ඉන්දියාවට පාකිස්තානයට උතුරු කොරියාව ඊශ්‍රායලට පරමාණු බෝම්බ තියෙනවා ඊශ්‍රායලට පරමාණු බෝම්බයක් හදන්න අයිතිය දීලා තියෙනවා නම් ඒ ඉරානයට ඒ අයිතිය මොකද දැන් ඇත්තටම අපිට පේනවනේ දැන් උතුරු කොරියාවට ඇමරිකාව වුණත් ගහන්න බය මොකද උතුරු කොරියාවට පරමාණු බෝම්බේ තියෙනවා බලගේ හවොත් අපි ගහනවා බලගේ ඉස්සලම ගහන්නේ ජපාන බලගේ යාළුවට ගහන්නේ ඉස්සලම ඒ අන්නේක තමයි දැන් ඇත්තටම කියනවා ඔය ඇල්බර්ට් අයින්ස්ටයින් ගේ සාපේක්ෂතාවාදයත් එක්කනේ පරමාණු බෝම්බයක් හදන්න පුළුවන් කියන අදහස මේ මතවාදී ආවේ වෙනියර මේ විශේෂ සාපේක්ෂතාවාදය කියනවා ස්පෙෂල් තියරි ඔෆ් රිලටිවිටි ඒක හරිය සරලයි අපි ශිෂ්‍යයන්ට උගන්වනවා ඒක මේ සස්පෙල බෞද්ධ විද්‍යාව ගන්න තියෙන කෙනෙකුට ඒවා තේරුම් ගන්න පුළුවන් ඒක එයාගේ අර E = MC වර්ගයේ කියන සමීකරණයෙන් ශක්තිය සහ පදාර්ථ අතර සම්බන්ධය එයා ව්‍යුත්පන්න කරගත්තා පාදගත්තා එයාගේ නිර්මාණය ඒක ඒකෙන් තමයි තේරුනේ අපිට පුළුවන් මේ පදාර්ථ එන පරමාණු වල තියෙන අංශු ශක්තිය බවට පත් කරන්න. විශාල ශක්තියක් සුළු ප්‍රමාණයකින් නිකුත් වෙනවා. එතකොට ඒකෙන් තමයි කෙනෙක්ගේ පරමාණු බෝම්බයක් හදන්න පුළුවන් ශක්තියතාව. ඒතකොට මේ ප්‍රවාදයෙන් බෝම්බයක් හදන්න පුළුවන් මම පෙන්වුවා ඊට පස්සේ හැබැයි ඒකට මේ ඒ කාලේ මේ දෙවන ලෝක යුද්ධය තිබුණ කාලේ ජර්මනිය ඉඳලා පැනලා ගියා ජීවිතේ බේරා ගන්න නාසු පිටරකින් විද්‍යාඥයෝ ඉවකලාට යුදෙව්වෝ දැන් අයින්ස්ටයින් කියන යුදෙව්වේ ඒගොල්ලෝ ගිහිල්ලා ජනාධිපතිට කිව්වා ඇමරිකන් ජනාධිපතිට විද්‍යාඥයෝ කීප දෙනෙක් ඉල්ලීමක් කළා ජනාධිපති හම්බෙලා අපි පරමාණු බෝම්බයක් හදන්න පටන් ගන්න මොකද හිට්ලර් ගාව ජර්මනියේ තාම හොඳ විද්‍යාඥයෝ ඉන්නවා පරමාණු බෝම්බයක් හදන්න පුළුවන් ඒ නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා ඒ විද්‍යාඥයෝ සහ ඉංජිනේරුවෝ ඒගොල්ලන්ට ඉන්නවා අන්න ඒක නිසා එයාට පරමාණු බෝම්බයක් හැදුවොත් අපි එයාට ඒක දාන්න බැරි වෙන්න අපි පරමාණු බෝම්බ ඉස්සෙල්ලා හදමු කියලා. ඒක යෝජනා කරා. පරමාණු බෝම්බ හදන්න කියලා කිව්වේ ඒකටයි. බෝම්බ දාන්න නෙමෙයි. හිට්ලර් විසින් හදලා පරමාණු බෝම්බෙට මුහුණ දෙන්න. ඒක හිට්ලර් බෝම්බ දාන්න යන්නේ නැහැ. මොකද දන්නවා එයාත් විනාශ වෙනවයි කියලා. අන්න ඒකට. ඒ ප්‍රතිපත්තියම තමයි දැන් තියෙන්නේ. දැන් ඇත්තටම දැන් ඊශ්‍රායලට පරමාණු බෝම්බයක් හදලා තියෙනවා නම් ඉරානයට තර්ජනයක් තියෙනවා ඊශ්‍රායලෙට. එහෙනම් ඉරානයට බෝම්බයක් හදන්න අයිතිය ඇත්තටම බැලුවොත් අපි ලෝක සාධාරණව හිතලා බැලුවොත් එහෙම අයිතිය තියෙනවා. නමුත් ඉරානයේ කියනවා අපි හදන්නේ නැහැ. හරි අපි ලෝකයේ මතයට ජනමතයට ගරු කරලා ලෝක මතයට ගරු කරලා එක්සත් ජාතික සංවිධානයට ගරු කරලා අපි නොකර ඉන්න. අපි සාමකාමී කටයුතු සඳහා පමණ යුරේනියම් බලගන්නවා. එහෙම කියද්දී අන්තික කියනවා විතරක් නෙමෙයි ක්‍රියාවෙන් උපකරලා තියෙද්දී තමයි මේ ඇමරිකාව සහ ඊශ්‍රායල තමයි ඕනේ ඉරානට ගහන්න. මොකද මුදු නැත පෙරදිගම ඊශ්‍රායලගේ ආක්‍රමණයට විරුද්ධව කොන්ද කෙලින්ට යන්න ඉන්නේ ඉරානයේ පමණයි. කොට ඉරානයට සම්පූර්ණ දැන් අයිතිය තියෙනවා ඇත්තටම. නමුත් ඉරානය එහෙම කරන්නේ නැහැ. කරන්නේ නැති බව දුෂුම් වශයෙන් අන්තර්ජාතික දුෂුම්කට එළඹුණා කියලා. ඒ වගේම මේක පරීක්ෂා කරන්න අයිතිය පොවා දීලා තියෙනවා. දැන් ඔහොමනේ උනේ ඉරාකයට ආක්‍රමණය කරද්දී ඉරාකයේ ආක්‍රමණය කරද්දී ඇමරිකාව කිව්වා ඇමරිකාව ඇතුළු යුරෝපයේ බලවතුන් ටික විශේෂයෙන්ම එංගලන්තේ
ආක්‍රමණය කළ ප්‍රධාන දෙන්නනේ ඇමරිකාවේ ජෝර්ජ් බුෂුයි එංගලන්තයේ අගමැති ටෝනි බ්ලෙයාර්. ඒ දෙන්නට තමයි පිස්සුව තියෙන්නේ. ඒ දෙන්නට නෑ මේ සදාම් හුසේන් ගාව තියෙනවා mass destruction weapons. කියන්නේ සමූල ඝාතක අවි. සමූල ඝාතක අවි තියෙනවා. ඒක හරි භයානකයි. ඒ නිසා මෙයාව මෙයාව නැති කරලා දාන්න ඕනේ. මෙයාව පෙරලා දාන්න මෙයාගේ බලය. මෙයා අඳු පෙරලා දාන්න ඕනේ කියලා මෙයාව විනාශ කරන්න ඕනේ කියලා. එහෙම ඒතකොට එතනදිත් මේ වගේ අන්තර්ජාතික එක්සත් ජාතීන්ගේ මැදිහත් වෙලා කමිටුවක් පත් කළා. ඒක පරීක්ෂා. ඒ කමිටුවට දැන් ඒ කමිටුවේ ඉන්නවා දැන් ඒ කමිටුවේ ඉන්න එක නිලධාරී ඇමරිකන් නිලධාරියෙක් ඉන්නවා ස්කොට් රිටර් කියලා. මම ආරාධනා කරනවා ඔයාලට මේ ස්කොට් රිටර්ගේ YouTube බලන්න. ස්කොට් රිටර් කියන්නේ එයා ඇවිල්ලා ඔය මැරින් කොප් ඉන්ටෙලිජන්ස් ඔෆිසර්. ඒ කියන්නේ ඇමරිකාවේ නාවික හමුදාවේ එක අංශයක් තියෙනවා මැරින් කොප්ස් කියලා. ඒ විශේෂ හමුදා අංක ඒකකයේ ඒක බුද්ධි අංශයක්. ඒ බුද්ධි අංශය නිලධාරී. එයා පත් කරනවා අර කමිටුවට. ඒ ඉරාකයේ මාරාන්තික අලු වෙන බලන්න. ඒ කමිටුවේ ඒගොල්ලෝ ගිහිල්ලා ඉරානයේ හැමතැනම ඉරාකයේ හැමතැනම ඒ තියෙන නිෂ්පාදනාගාර වලට ආයුධ නිෂ්පාදන මේවට ගිහිල්ලා මොකද දැන් ඇමරිකාව ඒකයි දෙන්න බෑ දැන් වහංග උපත කරලා එන්න බලන්න. ඒකකට මේගොල්ලෝ ගිහිල්ලා නිදාසේ බලලා වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඒකේ වාර්තාවේ කියනවා අපිට එහෙම සමූල ඝාතක අවි හමුුනේ නැහැ කියලා. තා පැහැදිලි. එහෙම කියද්දි ඒක පිළිගන්නේ නැහැ මේ බුෂ් සහ ටෝනි බ්ලෙයාර්. හරි අපූර්වද? මේ නායකයෝ දෙන්න විතරක් ඒක පිළිගන්න බෑ කියන. ඒකට ඒ වාර්තාව පිළිගන්න බෑයි කියන මේ නායකයෝ දෙන්න කියනවා මේගොල්ලෝ වෙනම දැන් විශේෂයෙන්ම ටෝනි බ්ලෙයාර් පත් කරනවා එයාගේ විද්‍යාඥයෝ කීප දෙනෙක් විද්‍යාඥයෝ අම්තුව පත් කරනවා වෙනම ඒගොල්ලෝ වෙනම මේ ගැනම. ඒ කොහෙලා ඒගොල්ලෝ තීරණය කරනවා නෑ තියෙනවා. දැන් ඇත්තටම කියනවා නම් පස්සේ උපුණා ඒක විද්‍යාඥයෙක් කියලා දෙන්නා. එයාට බලපෑම් කළයි කියලා. ඉතින් ඉහළින් බලපෑම් කළයි කියලා ආණ්ඩුවෙන් මෙහෙම ලියන්න. එහෙම මේක විද්‍යාඥයෙක් කියලා දුන්නා. එංගලන්තේ බ්‍රිතාන්‍ය විද්‍යාඥයෙක්. ඉතින් එහෙම තියෙදි තමයි මේක ඒක පාර්ශ්වෝ ගිහිල්ලා එක්සත් ජාතීන් එහෙම රටක් ආක්‍රමණය කරනවා නම් තර්ජනයක් දීලා UN එකේ කියන සිකියුරිටි කවුන්සිල් ආරක්ෂක මණ්ඩලයට යන්න ඕනේ. අර වේටෝ පවර් එක තියෙන පස්තිනායි ඒකේ ගිහිල්ලා අනුමැතිය ගන්න ඕනේ මේ එහෙනම් මේලා ඒ රටට ගහන්න ඕනේ කියලා ආක්‍රමණය කරන්න. එහෙම අරගෙන නැහැ. ඔය ඉරාක යුද්ධයටවත් ලිබියාවටවත් සියලු රටකටවත් ගහන්නේ ඇමරිකාවයි ඔය බ්‍රිටන්වල එකතු වෙලා කිසිම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පටහැන්නේ. එතකොට එහෙම තමයි කළේ. මම මේ පසුබිම කිව්වේ අපි තේරුම් ගන්න ඕනේ මේ ලෝකෙ මේ තියෙන බලාත්කාරකම් මේ ඡණ්ඩිකම්. විශේෂයෙන්ම ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල මේ පිස්සුව තියෙන මේක. මේ අයගේ තියෙන ආක්‍රමණික මානසිකත්වය තමයි මේ ඔක්කොටම දැන් මම සමාන්තරයෙන් යුක්රේනය ගත්තත් ඉරාකේ ගත්තත් දැන් ඉරානයේ උච්චර තමයි. ඒතර ඒගොල්ලෝ කැමති නැහැ. අදීනව ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රයට යට වෙන්නේ නැති රටවල් වල නායකයෙක්. යාළුවෝ පෙරලනවා. ඒක තමයි අපේ රටවල තුනේ පාකිස්තානයේ ඉමාම් ඛාන් කරලා දැම්මා බංග්ලාදේශයේ දිනු කරපු හරිදා ෂියා මෙතනින් පන්නලා දැම්මා. ඒක තමයි ඒගොල්ලෝ කරන්නේ. ඒකට ලිබියාවේ ගඩාෆි මරලා දැම්මා. ඒ රටවල් දිනු කරපු ඇමරිකාවට බටහිරට ධන ගහන්න ලෑස්ති නැති නායකයෙක් දැන් ඉවත් කිරීම තමයි ඒගොල්ලන්ගේ අරමුණ. දැන් ඉරානය ඒ අතරින් සුවිශේෂී. අනිත් ඒක තමයි ඉරානයේ කියන විශාල රටක් ජනගහනය 9 කෝටියක් විතර ජනගහනයක් ඉන්නවා. අපේ කෝටි 2යි 9 කෝටියයි. ඒකට මේ ඊශ්‍රායලයේ ජනගහනය 9 ලක්ෂ 9 මිලියන් කියලා කියන්නේ මේක 90 මිලියන් දහගුණයක් වගේ ඉන්නවා ඊශ්‍රායලයේ වගේ දහගුණයක ජනගහනයක් ඉන්නවා. ඊශ්‍රායලයේ ගෙනිතා කුඩා රට ප්‍රමාණයෙන් බැලුවත් ජනගහනයෙන් බැලුවත් මේ රට විශාල රටක් අනිත් එක බොහොම ඉඩකඩ තියෙනවා. ඒ නිසා ඔය ලේසි නෑ දැන් ඔය ඒගොල්ලන්ගේ මිසයිල් තියෙන හදලා තියෙන්නේ කඳු යට පොළොව යට විතර නෙමෙයි කඳුවස් යට ආරලා තියෙන නිසා මේ ඉතින් බෝම්බ දාලා ලේසියෙන් විනාශ කරන්න බෑ. ඒකයි මේ ඉරානයේ තියෙන හයිය ඒක මේගොල්ලෝ දන්නවා. ඒතකොට ඒක නිසා ඉරානය මේක දැනගෙන මේ පහුගිය අවුරුදු 20 තිස්සේ ඉරානය දැනගෙන හිටියා කොයිලාකදී ඊශ්‍රායලය ඇමරිකාවත් එකතු වෙලා ඒගොල්ලෝ ආක්‍රමණය කරා කියලා. ඒ නිසා ඒගොල්ලෝ මිසයිල් තාක්ෂණික තාම ඉහළට ගිහින් දැන් මේ යුද්ධ වෙන්න සතියකට වගේ කලින් ලංකාවේ මේ මාධ්‍යවේදියෙක් ඇතුළු පිරිසක්ට ආරාධනා කළා තුනා ඉරානයේ එන්න කියලා ඉරානයේ බලන්න. මම ඒකේ වීඩියෝ මේ කීපයක් මම දැක්කා. හරින්ද්‍ර ජයලාල් කියන මාධ්‍යවේදියා
ඒ ලංකාව නියෝජනය කළා. ඒ කීප දෙනෙක් තව රටවල් කීපයක ඒගොල්ලෝ ගිහලා පෙන්නුවා. කොටින්ම කියනවා දැන් ඉරානයට මෙඩිකල් ඉක්විප්මන්ට් ඒ කියන්නේ වෛද්‍ය උපකරණ දෙන ඒ ආර්ථික තහනම් බෙහෙත් වර්ග ලැබෙන්නේ. එතකොට එයාගේ තෙල් ටික විකුණ ගන්න බෑ කියලා. දැන් අපිට තේ ටික දෙන්න බෑ ඉරානෙ. තේ ගොඩාක් ගන්න රටක් ඉරාන. ඒක විකුණ ගන්න බෑ. මේ ඔක්කොම කරද්දී ඒගොල්ලන්ට පෙන්නනවා. දැන් නමුත් ඉරානය මොකද කළේ? මේකට නැගිට්ටේ කොහොමද ඉරානය තමුන්ගේ රටේම උපකරණ හැදුවා. ඉරානය කොහොමද මේකට මුණ දුන්නේ මේ තහංචි වලට? ඉරානය දැන් මේ වීඩියෝ වල පෙන්නනවා. ඒගොල්ලෝ පෙන්නේ ඉරානය ඒගොල්ලන්ගේ වික්කනවා මේ ඒගොල්ලන්ගේ කර්මාන්ත ශාලාවලට පරීක්ෂණාගාර වලට මේ වෛද්‍ය පරීක්ෂණ කර්මාන්ත ශාලාවලට පරීක්ෂණාවලට එක ගියා පෙන්නනවා. මේ අවශ්‍ය කරන ඉතාම දියුණු නවීන උපකරණ ස්කෑනර් සාරවල ඔක්කොම ඒ සියල්ල ඉරානයේ තුල නිෂ්පාදනය වෙන විතර නෙමෙයි ඉරානයේ ඒවා අපනයනය කරනවා අනිත් රටවල් වල. එතකොට ඒ ඉරානය කියන්නේ ඉතාම දක්ෂ මිනිස්සුන්ගේ රටක්. ඒ ඉරාන ජාතිකයෝ කියන්නේ ඉරාන ඉතිහාසයේ මොකද අවුරුදු 12000කට වඩා ඈතට යන ඉතිහාසයක් තියෙනවා. මම හිතන්නේ අඛණ්ඩ ඉතිහාසයක් තියෙන ජාතීන් හැටියට ලෝකෙ අඳුනගන්න පුළුවන් ඉරානය පර්ෂියන් ජාතිකයෝ. ඉරානියන් සහ චීන සහ මේ ලංකාව සිංහල. මොකද අඛණ්ඩ ඉතිහාසයක් තියෙනවා. අනිත් ඒවා ඉතිහාසය වගේ විනාශ කරලානේ අඛණ්ඩ ඉතිහාසයකට උරුමකම් කියන්නේ මේ ජාතීන් කියන්නේ. යම් පමණකට ඊශ්‍රායල් ජීවි කොටක් තියෙනවා. ඒක කඩින් කඩ කැඩලා ඒගොල්ලෝ විසිරලා ගිහින් එහෙම නෙමෙයි අපි කඩින් කඩ අපි ඉක්කටම තියෙනවා. ඒ කියන්නේ දසදහස් ගණනක් ඈතට යන්නේ. එතකොට ඉරානයත් එහෙම එකක්. දැන් ඒ විතර නෙමෙයි ලංකාවටත් තියෙනවා ඉරානය කියන වචනේ තේරුමලු. ඉරාන ඉස්සර ඉරානයට කිව්වේ පර්ෂියා. ඒගොල්ලෝ කතා කරන භාෂාව පාසි. අපි කියන්නේ පාසිගුරු කියලා මේ ලංකාවේ තියෙන පාසිගුරු. ඒ කියන්නේ ඉරානීස්ලා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ භාෂාවක් තමයි පාසි. පාසි භාෂාව කතා කරන්නේ කියන්නේ ඒක අපේ පැරණි භාෂාව. එතකොට ඊට පස්සේ මේ රට ඉරානය කියලා නම් වෙනස්. ඉරානය කියන්නේ ඒ ඉරාන වචනේ තේරුම. ඒ පර්ෂි වචනේ පාර්ශව වචනයක්. ඒ වචනේ තේරුම land of the Aryans. ආර්යන්ගේ දේශය. එතකොට අපිත් මේ සිංහල අපිත් ආර්යන් මේ භාෂාව ආර්යන් භාෂා ගණයට වැටෙන්නේ. එතකොට ඒ වගේ භාෂා වර්ග කරනවා දැන් දෙමළ වැටෙන ද්‍රවිඩියන් භාෂා ගණයට අපි වැටෙන ආර්යන් භාෂා ගණයට. එතකොට අපිත් ඇවිල්ලා අපිට යම් සම්බන්ධතාවයක් තියෙනවා ඉරානයත් එක්ක. ඒකම යක්ෂ ගෝත්‍රික සම්බන්ධතාවය කියන එක තමයි කියන්නේ. දැන් මේක තියෙනවා දැන් මේ අපේ ලංකාවේ දීවෙච්ච දැන් තේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බිහි කරපු මහාචාර්ය බෙවිල් මෙතන බෙවිල් ෆර්නෑන්ඩෝ නම එතුමා දැන් ඇමරිකා විශ්වවිද්‍යාලයක සේවය කරන්නේ. දැන් ඒගොල්ලෝ මේ ලෝකේ පුරා යනවා මහා පුරාවිද්‍යා වස්තු ගවේෂණයේ. එතුමා උත්සාහ කළා තමයි සීග්‍රි චිත්‍රවලට සමාන ආభాෂයේ තියෙන චිත්‍ර බොහෙද කියලා එතුමා කිව්වා. ඒක ගැන හොයලා තියෙනවා. එතුමාට හම්බෙලා තියෙන හොඳම කිට්ටුම ආభాෂ සම්බන්ධ ලැබිලා තියෙන්නේ ඉරානයේ තියෙන ගුහාව. ඉරානයේ ගුහා චිත්‍රවල. මේ වගේම උඩුකය නිර්ව කාන්තාව මල් අරගෙන යන කාන්තාවන්ගේ පින්තූර ඒ තියෙනවා කියලා පොතක මුද්‍රණය කරලා තියෙනවා. ඒක මුද්‍රණය කරලා තියෙන්නේ ඒකේ පෙන්වු කරනවා. ඒ අන්න ඒ අපේ සම්බන්ධය තවත් අහුරු. ඒ නිසා අපි අභිමානයක් ආඩම්බරයක් නිනු රටක්. ඒ වගේම මේ මම අහලා තියෙනවා ඔය ඇමරිකාවේ සමහර ආචාර්යවරු කියනවා ඉරානි ශිෂ්‍යයෝ ඉතාම දක්ෂයි. දැන් ඔලිම්පියාඩ් ගත්තත් මැක්සෝ මැතමැටික්ස් ඔලිම්පියාඩ් ෆිසික්ස් ඔලිම්පියාඩ් වල ඉතාම ඉහළින් සම්මාන දිනා ගන්නවා ඉරාන ශිෂ්‍යයෝ. ඉරාන ඒගොල්ලන්ට ඒ ඥාන වලින් මෙන්න ඒ පුදුම හැකියාවක් තියෙනවා. ඒ වගේම රිවර්ස් එන්ජිනියරින් කියන එකට ඒ කියන්නේ මොන හරි භාණ්ඩයක් අරගෙන භාණ්ඩය ඇතුලේ තියෙන සීල් කරලා තියෙන එකක් හරි බලලා ඒගොල්ලන්ට පුළුවන් ඒක ඩිස්මැන්ටල් කරලා ඒක තියෙන මූල ධර්ම හොයාගෙන ඒ වගේ එකක් නිෂ්පාදනය. මේගොල්ලෝ එහෙම කළා ඒක. ඔය ඇමරිකානු ඉතාමත්ම ඇඩ්වාන්ස් ඉහළම මට්ටමේ ඩ්‍රෝන් එකක් එනවා ඔත්තු බලන්න එනවා ඉරානයේ. ඔත්තු බලන්න ආපු වෙලාවක මේගොල්ලෝ අර ඒකේ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා ඒගොල්ලෝගේ තාක්ෂණික දිනුනේ පරිගණක තාක්ෂණයට අරක ඉරානයට බාධා කරනවා. අර ඔත්තු බලන්න ආපු ඩ්‍රෝන් යානය ඇමරිකානු ඩ්‍රෝන් යානය තාම නවීන එකක්. ඒක ඉරානයේ පැත්තට බාධා කරනවා. බාගෙන ඒගොල්ලෝ රිවර්ස් එන්ජිනියරින් පාවිච්චි කරලා එවැනිම එකක් ප්‍රතිනිර්මාණය කරනවා. ඒකට ඉතාම දක්ෂයි මේක. ඔය මෙඩිකල් ඉක්මනට ඔක්කොමයි. හැබැයි ඊට පස්සේ ඒගොල්ලෝ දැනුමෙන්ම හදලා තියෙනවා ඊටත් වඩා සංකීර්ණ දියුණු ඩ්‍රෝන්. ඒ ඩ්‍රෝන රුසියා යුක්‍රේන යුද්ධයේදී රුසියාවට තිබිලා නැහැ එච්චර හොඳ ඒක. රුසියාවට ලබා දුන්නා ඉරාන. එන්න ඉරානයේ රුසියාවේ අතර ලොකු සම්බන්ධයක් තියෙනවා ඒගොල්ලෝ අතර. ජාති අතර ආරක්ෂක දිනුම් ගහලා තියෙනවා. දැන් කවුරු කියනවා මේ රුසියාව නිකන් ඉන්නේ කියලා. නිකන් ඉන්නේ නැහැ දැන් රුසියාවට බෑ එකපාර රුසියාවයි මොකද නැහැ චීනේ බොහොම
වගකීමෙන් කටයුතු කරනවා. මොකද ඒගොල්ලෝ ලෝකල් යුද්ධයකට යන්න වෙන්නේ. ඒගොල්ලෝ කෙලින්ම මේකට මැදිහත් වුණොත් මේ ට්‍රම්ප්ලා වගේ එකට එක කරන්න ගියොත් එහෙම වෙන්නේ තුන්වෙනි ලෝක යුද්ධයක්. ඒ නිසා ඒගොල්ලෝ පුළුවන් තරම් පරිස්සම් වෙනවා ඒක ඒ කියන්නේ රාජ්‍යතාන්ත්‍රික විදියටම මේක විසඳගන්න. දැන් ඇත්තම රුසියාව මේ අරාබි රටවල් එක්ක කතා කරනවා මේ ඒකම ඊරානටත් කියනවා අරාබි රටවල් වලට මේ තෙල් සහ ගෑස් මේවට ගහන්න එපා කියන එක. ඇත්තම දැන් තව තොරතුරක් ඇවිල්ලා තියෙනවා මේ සෞදි අරාබිය සහ කටාරිය ඔය තෙල් සහ ගෑස් වලට ගහලා තියෙන්නේ මේ මොසාඩ් එකෙන් මොකද මේ ඉරාන විදේශ මන්ත්‍රීවරයා අබ්බාස් ආරච්චි කියලා තියෙනවා අපි එහෙම නෑ. අපි මේ අසලිත රටවල් වල තියෙන මේ සම්පත් වලට මේ ඒ වලට පහර දෙන්නේ ඒවයි තියෙන ඇමරිකානු කඳවුරු වලට පහර දෙන්නේ. ඒ කියන්නේ දැන් ඒක තව ප්‍රශ්න දැන් ඒක නිසා දැන් ඔයගේ වැඩ කරන්නේ ඇමරිකාව ඊශ්‍රායලේ පසුබට වෙන්නේ නැහැ. ඒගොල්ලෝගේ මිත්‍ර රටවල් ගහලා දානවා මේක ඉරානි වැඩක් කියලා කියන්නේ. දැන් ඒකට තොරතුරු ලැබිලා තියෙනවා. මොකද පැහැදිලිව ඉරානි කියලා දෙනවා ප්‍රතික්ෂේප කළා කියනවා අපි මේ සෞදි අරාබියේ වේවා කටාරයේ වේවා තියෙන තෙල් සහ ගෑස් ඒ තියෙන බලාගාර වලට පහර දෙන්නේ නැහැ. ඒගොල්ලෝ පහර දෙන්නේ ඇමරිකන් හමුදා කඳවුරු රාශියක් උඩ පුර වට කරලා තියෙන්නේ. දැන් අනිත් ප්‍රශ්නේ මේ ඇමරිකන් කඳවුරු තියෙන්නේ මොනවද? ඇමරිකන් කඳවුරු කියන්නේ කාගේ ආරක්ෂාවද? එකක්ම මේක රටක ආරක්ෂාව. ආරක්ෂාවට කියන්නේ ඒගොල්ලෝ තරදෙන්නේ නැහැ. ඒගොල්ලෝ අනිත් දෙන්න තරදෙන්නේ කරන්නේ ඒක තරදෙන්නේ කළාම ඒගොල්ලන්ව බේර ගන්න. අරගොල්ලෝ නිකන් ඉන්නේ නැහැ. ඒතර මේ ආක්‍රමණික ඊශ්‍රායලයේ වෙනුවෙන් තමයි මේ ඔක්කොම පිළිගන්නේ. දැන් ඒක මේ අරාබි නායකයෝ තේරුම් ගන්න ඕනේ. මේ අරාබි රටවල ඉන්න නැත්නම් මේ ගල්ෆ් කන්ට්‍රීස් වල ඉන්න නායකයෝ තේරුම් ගන්න ඕනේ. සෞදි අරාබියාව, කටාරය, ඔමානය, එමරේටය ඔය රටවල නායකයෝ තේරුම් ගන්න ඕනේ. ඇත්තටම මේ කොන්ද කෙනින් ඉන්නේ මෙතන මේ වෙලාවේ ඉරානයත් එක්ක යම් කිසියක ඉන්නේ මේ ලෙබනීය හිස්බුල්ලා කියන ඒ කණ්ඩායම. පලස්තීනී හමාස් සහ හූති මේ යෙමනි හූති අපි තාමත් ආඩම්බර වෙන්නේ මේ මිනිස්සුගේ මෙච්චර බලගත් රටවල් දෙකකට විරුද්ධව කොන්ද කෙලින් තියාගෙන ඉන්නේ කද. ඉතින් ඒක අපිට ආදර්ශයක්. එතකොට මම මේ පසුබිම කිව්වේ අපි තේරුම් ගන්න ඕනේ මේක කොච්චර සංකීර්ණද. මේක තුන්වෙනි ලෝක යුද්ධයක් දක්වා ඇදෙන්න තියෙන ඉඩකඩ කොච්චර වැඩිද. එතන මම තව එකක් ඉවර කරන්න මම දැන් කාරණා තුනක් වෙන ඇයි මේ යුද්ධ කළේ කියලා ඉස්සර දැනගන්න බෑ. එතන මම කිව්වා ට්‍රම්ප් කිව්ව කාරණා. මේ රෙජිම් චේන්ජ් එක කළා මොඳම අවසාන අවස්ථාව ලැබිලා තියෙනවා ආන්දෙන් කරලා. අනිත් එක පරමාණු බෝම්බයක් හදයි. ඒ හදනින්ද නවත්තන්න තේම හදන්නෙත් නෑ. ඒක ප්‍රතිඥා. ඊළඟට තව එකක් තියෙනවා. තව වැදගත් එකක් තියෙනවා. ඒක තමයි මාකෝ රූබියෝ. දැන් මෙයාටම ගැලපෙන මිනිමරු නිලධාරීන් තමයි ඉන්නේ. මාකෝ රූබියෝ කියන්නේ ඒතර හෙක්සෙට් පීට් හෙක්සෙට් කියන්නේ ආරක්ෂක ලේකම්. මාකෝ රූබියෝ කියන්නේ දෙමු බලගත්ම නිලධාරියා කියන්නේ ට්‍රම්ප් ළඟට බලවත තමයි මාකෝ රූබියෝ. එයා තමයි මිනිස්ටර් Secretary of State කියන්නේ රාජ්‍ය ලේකම්. එයා කියලා කියනවා නියම කතාව. ඔන්න කතාව මම කියන්නේ මෙතනින් තමයි එන්නේ. Because it was preempting Iran's response to an Israel attack. ඒක පැහැදිලි කරනවා තවදුරටත්. දැන් මෙයාම කියලා තියෙනවා රූබියෝ කියලා තියෙනවා US administration knew there was going to be an Israeli action against Iran. And the US would suffer much higher casualties from the Iran's response of the US if the US did not strike it. ඔය තියෙන කතාව. දැන් මට පැහැදිලි වෙනවා ඇති මෙන්න ඇත්ත එළියට. එයා කියනවා මේ රාජ්‍ය ලේකම් කියන්නේ ඇමරිකාවේ දෙවනි බලවතා. දැන් අපේ රටේ ජනාධිපති ළඟට බලවත්ම නිලධාරිය ඇවිල්ලා ජනාධිපති ලේකම්නේ. ඒ වගේ ඇමරිකාවේ ජනාධිපති ළඟට බලවත්ම පුද්ගලයා තමයි මාකෝ රූබියෝ. මාකෝ රූබියෝ කියනවා මේ ඇමරිකානු ආණ්ඩුව මේ ඇමරිකන් ආණ්ඩුව ට්‍රම්ප්ගේ ආණ්ඩුව දැනන් හිටියා ඊශ්‍රායල් පහර දීමක් ගැන. ඊශ්‍රායලය ඉරානයට ගහන බව දැනන් හිටියා. ඒකට සාක්ෂි තියෙනවා ඔය ඉහැවි දැන් මාර්තු මාස 2 වෙනිදානේ ඊට සතියකට වගේ කලින් බෙන්ජමින් නෙතනියාහු ඉරාන අගමැති වොෂින්ටන්ට ගියා ට්‍රම්ප් හම්බෙන්න. එතකොට ඒ දැනගත්තා ඒ යන්නේ මොකද ට්‍රම්ප් ටිකක් පොඩි සාකච්ඡාවකදී අපි පොඩ්ඩක් මේක සාකච්ඡාවලින් විසඳ ගමු කියන වගේ තැනක හිටියා. ඒක තමයි නිලධාරීන් පත් කරලා ඔමානේ ඔය කටාරේ එක ඇත්ත එක සාකච්ඡා පැවැත්වුවා. යම් පමණක උත්සාහයක් දරලා දැන් මේක දරා ගන්න බෑ මේ නෙතනියාහු එන්න මෙයාව කොහොම හරි කුලප් ඒ කුලප් වීද එකම වුණා දෙන්න ගහන්න ඕනේ කියලා.
මොකද ඇමරිකාවටත් උනේ වදයක් නේ මේ චීනේ වගේ කොන්දකින් මේ සමාවෙන්න නැහැ. ඉරානයේ වගේ කොන්ද කෙලින් තියෙන රටවල් ඉවසන්නේ නැහැ. ඒකින්ද ඒක දුන්නා. ඒ කියන්නේ පැහැදිලි ඇමරිකාව දැනන් හිටියා, ට්‍රම්ප්ලා දැනන් හිටියා ඉරානයට ප්‍රහාරයක් එල්ල කරනවා කියලා ඊශ්‍රායලය. එතකොට ඊශ්‍රායලය නිකන් ඉරානය නිකන් ඉන්නේ නැහැ. ඒ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර දක්වන්න එපා. ඒ ප්‍රතිප්‍රහාර දක්වන්න ඉස්සෙල්ලම ප්‍රහාර දෙන්න. මොකද මේ තියෙන දුර ප්‍රමාණය අනුව ඉරානයට නැහැ බැලිස්ටික් මිසයිල් ඇමරිකාව තරම් දුරකට එනවා. ඒගොල්ලෝ ගහන්නේ ඉරානයේ අවට තියෙන ඇමරිකානු කඳවුරු වලට. අන්න ඒ කඳවුරු වලට ගහයි කියන බය much higher casualties the US would suffer. No. ඒක නිසා කරපු වැඩේ අපි ඉස්සෙල්ලා ගහනවා. දැන් මේක බලන්නකො මේක නිකන් අපි අර කැකිල්ල දීඳුනේ මේක. මේ විදියට දැන් ඒ කියන්නේ ඊශ්‍රායලේ පහර දෙනවා ඉරානයට. එතකොට ඉරානයේ ප්‍රතිපහාර දක්වනවා වට කරන් ඉන්න මේ ඇමරිකානු හමුදාවට. මොකද ඇමරිකානු හමුදාව ඊශ්‍රායලට උදව් කරනවා. ආයුධ දෙනවා, අවකාශය ලබා දෙනවා, මේ බුද්ධි තොරතුරු ලබා දෙනවා, සැටලයිට් තොරතුරු ලබා දෙනවා. එතකොට මේ ඇමරිකාව අර නිකන් ඉන්නවද අතපය පුරවන්නේ. අන්න ඒක මෙන්න මේක තමයි සැබෑ හේතුව. අපි තේරුම් ගන්න ඕනේ සැබෑ හේතුව මෙන්න මේකයි. ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන්න ඉඩ දීලා තිබුණ ඇමරිකාව අනුමැතිය දීලා තිබුණා. ඒකට ප්‍රතිප්‍රහාර වලට එල්ල කරන ඒ බයට තමයි ඉස්සෙල්ලා ගෙරුනේ. ඒ නිසා මෙන්න කිසිම කතාවක් නැහැ. මේගොල්ලන්ගේ කටින්ම තමයි මේ වාර්තා එන්නේ, වෙන අය කතා නෙමෙයි. එතකොට මේ ඒක නිසා මම මේ පෙන්වලා දෙන්න උත්සාහ කළේ මේකේ මේ යුද්ධයේ පසුබිම අපි තේරුම් ගන්න. එතකොට මෙතන මතක තියාගන්න මේ යුද්ධයේදී යම් හේකින් ඉරානයේ පරදින්නේ නැහැ. දැන් මෙතන මේ සම්බන්ධ විශාරදයෝ කියනවා දැන් අර මහාචාර්ය ජයන් කියලා කෙනෙක් ඉන්නවා. එතුමා ගැන මම කතා කරන වෙනම ඊළඟ එකේ එතුමා බොහොම එතුමාත් හොඳ දේශපාලන විචාරකයෙක් මහාචාර්යවරයෙක්. එතුමා කියනවා මේ යුද්ධේ අනිවාර්යයෙන්ම ඇමරිකාව පරදිනවා කියන්නේ මේ පසුබිම. ඇමරිකාවට බැරි වෙනවා ඉරානය මෙල්ල කරන්න. මේක දරා ගන්න ඕන. මේ මෙල්ල කරන්න බැරි වීමම මේක ඇමරිකාවට දැනටමත් මේ වියදම ගත්තොත් මේ ඇමරිකානු දැන් ඔය ඉන්ටර්සෙප්ටර්ස් කියලා කියන්නේ ඔය ඉරානයෙන් එන මිසයිල් වලට වළක්වන මිසයිල් ප්‍රතිපද ඒකට අපි කියන්නේ ඉන්ටර්සෙප්ටර්ස් කියලා. ඒවා එකක් වටිනවා ඩොලර් මිලියන ගණන්. නමුත් දැන් සමහර ඒවා තියෙනවා ඩොලර් බිලියන ගණන්. කියන්නේ ඒවා අර ඊට 10න් පංගුවක මිලක් තමයි ඉරානයේ හදන අනිත් එක ඉරානයේ හදන ඩ්‍රෝන හා මිසයිල් වල තියෙන. ඉරානයේ හදන උපකරණ වල ආයුධ වල ඇත්තම මිල හැම වෙලාවෙම අඩුයි. ඒගොල්ලෝ අඩු මිල. ඒගොල්ලෝ අවුරුදු 20 ගාණක් තිස්සේ පරීක්ෂණ කරලා අඩු මිල සහ බලගත් ආයුධ නිර්මාණය කරලා තිබුණා. රුසියා මේ ඇමරිකානු සහ ඊශ්‍රායල් ආයුධ ඉතාම මිල අධිකයි. ඒ නිසා මේ එක මිසයිල් එකක් ඉරාන මිසයිල් එකක් නිෂ්ක්‍රිය කරන්න බිලියන ගණන් මිලියන ගණන් මේ බිලියන ගණන් වලින් මුදල් ගන්නවා. මේක දරාගන්න බැහැ. ඒ නිසා මේක දරාගන්න බැරි තත්යකට යනවා. දැන් පහුගිය අවුරුද්දේ ගිය අවුරුදු දවස් 12ක් ඉඳදී ඉරානට ගැහුණු ඔය විදිහටම දෙගොල්ලෝ කියලා ඇමරිකාවයි ඊශ්‍රායලයි ඒක නවත්තගත්තේ ඇමරිකාව. මොකද නැතිවම කියලා කියන ට්‍රම්ප් නවත්තන්න කියලා. මොකද ඒගොල්ලන්ගේ අර ආයුධ ස්ටොක් එක ඉවර වෙන්නේ නැහැ. ඉරානයේ නෙමෙයි නවත්තුනේ. ඊශ්‍රායලෙමයි කියලා නවත්තනවා. ඒතර මෙතන ඒගොල්ලෝ හිතනවා නම් දැන් මේ කිටි කාලයක් තුන මාස 6ක් වගේ කිටි කාලයක් තුල ඒගොල්ලන්ට ආයෙත් කියලා ඒගොල්ලෝ ලොකු අමාරුවකට ලයි. ඒගොල්ලෝ නැත්තම් මේ ඉරානයේ කියන ඉරානයේ සංස්කෘතිය තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතුවා මේ ජනාධිපති ඇතුළු සුප්‍රීම ලීඩර් ඒගොල්ලන්ගේ ආධ්‍යාත්මික නායකයා එයාව මැරුවෙන් පස්සේ සහ ප්‍රධානම නිලධාරීන් ටික හමුදාපතිවරු ටික ඝාතනය කරාට පස්සේ ඉරාන මිනිස්සු නැගිටී කියලා. ඉරාන ට්‍රම්ප් ආරාධනා කරන මිනිස්සුන්ට එන්න බලගේ ඉන්න අපි ප්‍රධාන හතුරාවක් නැති කළා. බලන්න පාට වරද. නැගිටලා උද්ඝෝෂණය කරලා අපි බලට හොඳ පාලකෙක් හදන්න උදව් වෙනවා. හරි ඒගොල්ලන්ගේ රූපඩයක් දාන්න ලෑස්තිලා ඉන්න. ආවා. ඒ වෙනුවට මොකද වුනේ? ඉරාන ජනතාව ලක්ෂ ගණනින් පාරට ගත්තා. මේ බෝම්බ දා ඉරාන ජනතාව ලක්ෂ ගණන් අර මං කිව්වර අපේ මාධ්‍යවේදියෙක් ගිහිල්ලා පෙන්නනවා. ඒ වෙලාවේ වෙන්නේ. ඒක සමානකට දවස් කීපයකට කලින් ලක්ෂ ගණන් ජනතාව පාරේ ඉන්නවා. ඉරාන පොඩි වෙලදෙන්නේ. අන්න ඒ කියන්නේ මේ ජනතාව උදාර ජනතාව කියන්නේ මේ මහා දීර්ඝ ඉතිහාසයක් තියෙන යම් සංස්කෘතියක් තියෙන ජනතාව. මේ තේරුම් අරගන්න නේ මේගොල්ලෝ. අනිත් එක මේ ජනාධිපතිවරයා අයතොල්ලා අලි ඛමීනි කියන්නේ උදු දේශපාලන නායකයෙක් විතර නෙමෙයි. එයා ආගමික නායකයෙක්. එයා ෂියා මුස්ලිම් වරු ලෝකයේ ඇතම ෂියා මුස්ලිම් වරුන්ගේ ප්‍රධාන තැන ඉරාන.
ඒතකොට ෂියාවරු ඉන්නවා, ඉරාකයේ ඉන්නවා බහුතරයක්, සිරියාවේ ඉන්නවා, එතකොට ලෙබනනේ ඉන්නවා, පාකිස්තානයේ ඉන්නවා, කාශ්මීරයේ ඉන්නවා. ඒතකොට මේ ෂියා මුස්ලිම් වරුම ඉන්නවා රටවල බොහෝ තැන්වල. ඒතකොට මේ සියලු දෙනාගේ ආධ්‍යාත්මික නැහැ කියලා. ඒක තමයි මේගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේ කුදු දේශපාලන નાයකයන් කරන්නේ මේ ආධ්‍යාත්මික නැහැ කියලා. ඒතකොට ඒක නිසා තමයි මේක තව තවත් අමාරු වෙන්නේ මේකට. ඉතින් අපි මේ ඊළඟ වීඩියෝ එකකින් මම කියන්න බලාපොරොත්තු වෙනවා මේකේ වෙනත් ප්‍රතිමානයන් ගැන. මම මේ තේරුම් කළේ මේ යුද්ධයේ හේතු සහ මේ පසුබිම.